විරෝධතා පාගමන ආරම්භ වූයේ බොරැල්ල ආයුර්වේද වටරවුම අසලින්. පසුව පිරිස පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ගමන් කළා. පාර්ලිමේන්තු සංකීර්ණයට නුදුරු පොලිස් මාර්ග බාධක අසලට පැමිණි පිරිස අනතුරුව එහි විරෝධතාවයක නිරත වුණා. ඒ සාකච්ඡාස්සේ පාර්ලිමේන්තුවේ විකිරණ මන්ත්‍රීවරු බිලිබාගෙන මුදලට අරගෙන අල්ලස් දීලා තුනින් දෙකක් හදාගෙන ඒ අස්සේ කඩිමුඩිය දැන් ලෑස්ති වෙනවා Tamanට සදාකාලිකව බලය එන්න පුළුවන් විදිහේ ව්‍යවස්ථා සංශෝධනකට යන්න. අපි අවධාරණය කරලා කියනවා මේක හෙට සම්මත වුණොත් ඒක තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම. අනතුරුව පිරිස විසර ගියා. මේ අතර මෙම විරෝධතා පාගමනට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි පිරිස් වෙත බාධා කිරීම සිදු වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අනුරාධපුරයේ සිට පැමිණෙමින් සිටි බස් රථයක් 290 පොලිස් මාර්ග බාධකය අසලදී නතර කර පැය දෙකකට ආසන්න කාලයක් රඳවාගත් බව එම පෙරමුණ පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ බදුල්ලේ සිට පැමිණි ආධාරකරුවන් පිරිසකට පුවක්පිටිය පොලිස් මාර්ග බාධකයේදී පොලිසියෙන් බාධා එල්ල වූ බවයි. බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වමින් අද කළු ඇඳමින් සැරසී සභාවට පැමිණ සිටියා. රැස්වීමෙන් පසු ඔවුන් බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයකද නිරත වුණා. මේ අතර ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරමින් බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ද තවත් උද්ඝෝෂණයක නිරත වුණා. පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහතා එහිදී පෙන්වා දුන්නේ ජනතාව මෙම ව්‍යවස්ථා සංශෝධනයට එකඟතාව පළ කර ඇති බවයි. මේ අතර අද පෙරවරුවේ මධ්‍යම පළාත් සභාවේ සභා රැස්වීමේදී 18 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ප්‍රකාශයක් කළ එක්සත් ජාතික පක්ෂ රැස්වීම වර්ජනය කරමින් සභාගර්භයෙන් පිටව ගියා. මේ අතර නීතිඥයින් පිරිසක්ද අද ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් පාගමනක නිරත වුණා. උපරිමාධිකරණ සංකීර්ණයේ සිට ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලය අසලට පැමිණි විරෝධතාකරුවන් එහිදී යෝජිත සංශෝධනයට එරෙහිව උද්ඝෝෂණය කළා.